Hi everyone, welcome to my YouTube channel. ඔන්න ඉතින් අදත් පොඩි ගමනක් තමයි යන්නේ. thumbnail එකෙන් දකින්න ඇතින් කොහෙද යන්නේ කියලා. අද යන්නේ ගාල්ලේ. මගේ යුනිවර්සිටි එකේ හොඳම යාළුවෝ දෙන්නෙක් හම්බෙන්න තමයි ගාල්ලේ යන්නේ. යන්න කලින් මොන හරි කන්න ඕනි කියලා මට හිතුණා. ඒක නිසා ඔන්න parents sons එකට ගියාම හරි කන්න කියලා. කන්න ගිහලා pastry එකක් කරගෙන ඉඳගත්තට සෝස් බෝතලේ අරන් දානවා වලට පේනවාදී සෝස් එන්නේ නැහැ. ස්ටේෂන් එකට දෙහිවල මොකද මම දැන් ට්‍රේන් එක තමයි ගෝල් වලට යන්නේ. ඔන්න දැහැගත්තා ගාල්ලේ ස්ටේෂන් එකේ. දැන් ඔන්න මම මගේ යාළුවා හම්බෙන්න යන්නේ. අම්මාව එක්කන් යන්න එනවා කියලා කිව්වා. ඊට පස්සේ අපි අද පොඩි හවස පාටියක් දාන්න කියලා හිතාගෙන එක කැම ටිකක් අරගෙන ආවා. මේ ඉන්නේ මගේ අනිත් යාළුවා. කියා බට්ටි. එයා ඉන්නේ වැල්ලවායේ. ඔන්න ගෙදර ආවට පස්සේ අන්න අපි රෑ එක කෑම ටිකක් හැදුවා. ජෝඩි ඉවරයි ඈ. කොහොම හරි ඔන්න අපි ෆිල්ම් එකක් බලන්න ගිහලා හොයනවා කොහොම හරි අපි පැයක් තිස්සේ කරේ මොකද්ද බලන්න හොඳ ෆිල්ම් එකක් කියලා හැවුප එක. පහවදා උදේම නැගිටලා අපි ගාල්ලේ යාළුවා අපිව ගාලු කොටුව බලන්න එක්කන් ගියා. දැනගන්න ඕනේ නිකන් ওই පාරවල් තුන එකක් තෝරගන්නවා. මැද පාර මේ පැත්තේ වටේ පේනවා ඉද පැත්තේ. ඊළඟට අපි ගාල්ලේ යාළුවා අපිව ගාලු කොටුව බලන්න එක්කන් යන විදිය. අපි යන්නේ මේ පාරේ. එහෙන් ගිහලා එනකොට පුළුවන්. ඊට පස්සේ අපි එයා කිව්ව විදිහටම අපි මේ පැත්තෙන් ඇවිදගෙන ගියා ගාලු කොටුවේ මොනවද තියෙන්නේ කියලා බලන්න. එකපාරක් මං ඇවිල්ලා තියෙනවා. හැබැයි මට එහෙම ලොකු මතකයක් නැහැ. ඒත් තව අපි යාළුවෝ පස් දෙනෙක්ම තමයි. හිස්ටරි නෙමෙයි තමන් ඉන්න ප්‍රදේශය ගැන දැනගන්න ඕනේ නේද? ඔන්න අපි යනකොටම අවු වෙනවනේ. නේ? දිග වැඩිමිටි අතුළු තන. ඉතින් අපි එතනින් යන්න. අපි හොඳ ළමයි වගේ අපි යන්නේ මේ පාරේ. අපි යන්නේ වටේ. ඒ පැත්තට ආවනේ. මේ පැත්තට ආව තමයි. පාට. අනේ පැත්තට යන්නේ. මේ පැත්තෙන් අපි දැන් හරියනවා මෙහෙට. තුන් දෙනාටම ආව ඇලර්ජි. අපි ගිය දවසේ අවුව චුට්ටක් වැඩි. මොකද අපි හවසකමත් නෙමෙයි ගියේ පොඩ්ඩක් දවල් වෙලා වගේ. ඒක නිසා චුට්ටක් අවුව වැඩි.
සීවාත් එක්ක කියන්නේ සීවා. අපි ගිය දවසේ ඉස්කෝලේක ළමයි ටික ට්‍රිප් එකක් ඇවිල්ලා හිටියා. අපි එතන ඉඳගෙන කල්පනා කරේ ඉස්කෝලේ යන කාලේ තරම් සුන්දර කාලයක් ඇත්තටම ජීවිතේ අපි කවදාවත් නැතුව ඇති. මම හිතන්නේ ඒක හැමෝටම එහෙමයි. අපි දැන් හරියම බඩගින්න ඉන්නේ. අපි දැන් කන්න තැනක් තමයි හොයාගෙන යන්නේ. ඔන්න අපිට කන්න තැනක් හම්බුණා. මං ආසම කෑම තමයි අරගෙන ආවේ. අපි නිරෝලා ගෙදර නිරෝගේ අම්මා ලොකු කෙසල් කොල්ලයක බත් එකක් බැඳලා දුන්නා. ඇත්තටම මම නම් හිතන්නේ මේක නම් දිව්‍ය භෝජනය වගේ. ඒක ලයිට් හවුස් එකේ ගිහින් මම උඩට ගිහින් ඉන්නයි කියන්නේ. ඒක උඩට යන්න පුළුවන්ද? ඈ? යන්න පුළුවන් අනිවාර්යයෙන්. ගාල්ල හදලා තියෙන shops restaurant හැම එකක්ම ඒ පරිණකම තියලා තමයි ඒව හදලා තියෙන්නේ. නැතුව ඒවා අර මොඩර්න් කරලා නැහැ ගොඩක්. ඒක නිසා තමයි මම හිතන්නේ ගාල්ල කොටුව මෙච්චර ලස්සන. ඒ වගේම ගොඩක් foreigners ලා මෙහෙට එන්න හේතුව. ඔන්නෝම තමයි අපි ඉතින් ගාල්ල කොටුව ඇවිද්දේ. අපිට දැන් හරිම මහන්සි ඒ වගේම හවසුත් වෙලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.